හරි දුවේ පුතේ. එතකොට 2022 ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි MCQ එක විදිහට අහලා තියෙනවා පුතේ ඔයාලගෙන් මෙන්න මේ වට ප්‍රස්ථාර සම්බන්ධ ගානක්. එතකොට දත්ත නිරූපණයේදී පාවිච්චි කරනවා අපිට වට ප්‍රස්ථාර කියන කොටසක් තියෙනවා. හරිම ලේසි. එතකොට අපි ඒකක අපි දන්නවා මේ වෘත්තයක් දුන්නාට පස්සේ වෘත්තයට අදාළ කෝණයෙන් සමානයි අපිට ප්‍රමාණය පෙන්වන්නේ. එතකොට අපි දන්නවා වෘත්තයේ කේන්ද්‍ර කෝණය අපේ කීයද? අංශක 360යි. ලක්ෂයක් වටා කෝණයේ අංශක 360යි. එහෙනම් මේ මුළු එකතුව මේ වෘත්තය අපි කොටස් තුනකට බෙදලා තියෙනවා. මෝටර රථයෙන් පැමිණි කොටස, බසයෙන් පැමිණි කොටස, දුම්රියෙන් පැමිණි කොටස. මේක කියලා තියෙන්නේ බලන්න හරිම ලේසි. ආයතනයකට සේවකයන් පැමිණ ආකාර තුන මෙම වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. දුම්රියෙන් ආයතනයට පැමිණෙන සේවක සංඛ්‍යාව බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද? එහෙනම් පුතේ හරිම සරලයිනේ. අපිට එකටම හොයාගන්න ඕන පුතේ දුම්රියෙන් පැමිණෙන පිරිස නිරූපණය කරන කේන්ද්‍ර කෝණය කීයද කියලා. මොකද මෙතන මෝටර රථයෙන් පැමිණෙන පිරිස කීයද කේන්ද්‍ර කෝණය අංශක 90යි. හරිද? ඒතර බසයෙන් පැමිණෙන පිරිස කීයද? බසයෙන් අංශක 45යි කේන්ද්‍ර කෝණය ප්‍රමාණය පෙන්වන. අපි අගයක් දන්නේ නමුත් ඒ ප්‍රමාණය පෙන්වන කේන්ද්‍ර කෝණය දන්නවා. ඒතර කේන්ද්‍ර කෝණයට සාපේක්ෂව කොයිතරම් ගුණයක්ද කියලා අපිට හොයාගන්න පුළුවන් නේ. එහෙනම් මෙතන අංශක 90යි මෙතන අංශක 45යි. අපි ලියමු මෙතන කියන්නේ බසයෙන් පැමිණෙන පිරිසෙන් කී ගුණයක් දහනවා දුම්රියෙන් පැමිණෙන පිරිස. එහෙනම් මම මෙතන ලියනවා දුම්රියෙන් පැමිණෙන පිරිසේ කේන්ද්‍ර කෝණය. දුම්රියෙන් පැමිණෙන පිරිසේ කේන්ද්‍ර කෝණය. ඔය විදිහට ලියලා අනිවාර්යෙන් ලියන්න ඕන. හරි? එතකොට අපි දන්නවා ඕක කරන්න තියෙන්නේ 360. මොකද ලක්ෂයක් වටා කෝණයේ අංශක 360යි. එහෙනම් 360න් අඩු කරන්න ඕන මෙතන 90යි 45යි. අංශක 90 ධන 45. එතකොට මෙතන කීයක් එනවද? 135ක් එනවා. එතකොට 360න් අඩු වෙන්න ඕන 135ක්. එහෙනම් 360න් අපි 135ක් අඩු කරලා බලමු කීයක් එනවද කියලා. මෙතන 5යි. 5න් 3ක් 2යි. 3න් 1ක් 2යි 225යි අංශක 225යි. එතකොට අහන්නේ බසයෙන් පැමිණෙන ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා දුම්රියෙන් පැමිණෙන. ඉතින් පුතේ අපි මෙතන 225යි කියලා හොයාගත්තා නම් මෙතන අංශක 225යි. එතකොට දුම්රියෙන් පැමිණෙන ප්‍රමාණය දක්වන කෝණය අංශක 225යි. එතකොට අපිට අගය වැඩක් නැහැ. දුම්රියෙන් පැමිණෙන පිරිසේ අගය වැඩක් නැහැ. කෝණය 225යිලු. එතකොට අපි දන්නවා බසයෙන් පැමිණෙන පිරිසේ කේන්ද්‍ර කෝණයක් කීයද කියලා. අංශක 45යි. එහෙනම් ඒ වගේ කී ගුණයක්ද බලන්න නම් අපිට බලන්න පුළුවන් බසයෙන් නිරූපණය කරන බසයෙන් පැමිණෙන පිරිස නිරූපණය කරන කේන්ද්‍ර කෝණයෙන් කී ගුණයක්ද. එහෙනම් අපිට 225 45න් බෙදුවා නම් ඒ වගේ කී ගුණයක්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේකේ කියන්න පුළුවන් මේකේ අහලා තියෙනවා පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක්ද. එහෙනම් ගුණිතය සමානයි අපිට කෙලින්ම ගන්න පුළුවන් 225 අංශක 225 බෙදන්න ඕන අංශක 45න්. අපි බලමු කී ගුණයක්ද කියලා. අංශක 45න් බෙදුවා නම් හරි. ඒතර අංශක 45 ඒවා කීයක් තියෙනවද? 90යි. 90යි 180යි කියන්නේ 180ට කීයක් තියෙනවද? අංශක 45 ඒවා 4ක් තියෙනවා. එතකොට 180ට 45ක් එකතු කරාන් කීයද පුතේ? 225යි. එහෙනම් 180ට 90 ඒවා 4යි. තව එකක් එකතු වුණා එහෙනම් 5 ගුණයකි. අන්න දැක්කද? එහෙනම් අපිට 225 45න් බෙදුවට පස්සේ අපිට එනවා 5ක්. එහෙනම් මෙන්න මේ බස් එකෙන් එන ප්‍රමාණය මෙන් කී ගුණයක්ද දුම්රියෙන් එන ප්‍රමාණය? 5 ගුණයක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ගාණක් හදන්න තියෙන්නේ. හරිම ලේසි. මතක තියාගන්න වට ප්‍රස්ථාරයක් දුන්නට පස්සේ පුතේ ඔයාලට ගණන් අහන එක එක ක්‍රම තියෙනවා. ආකාර විදි. එක්කෝ ප්‍රමාණය දීලා කෝණය අහනවා. නැත්නම් කෝණය දීලා ප්‍රමාණය අහනවා. දැන් මේකේ අහන්නේ කිසිම ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නේ නැහැ. කෝණය ඇසුරෙන් කී ගුණයක්ද. එතකොට ඒකට අපිට ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෝණය තිබුණා නම් ඇති. මෙතනත් අංශක 45යි කියලා අපි දන්නවා. බසයෙන් එන ප්‍රමාණයේ කෝණය නිරූපණය කරන කෝණය අංශක 45යි. එතකොට දුම්රියෙන් එන ප්‍රමාණය නිරූපණය කරන කෝණය අපි හොයාගත්තා. ලක්ෂයක් වටා කෝණය අංශක 360ක් නිසා එහෙනම් මෙතන කියන්න ඕන 360 ඍණ 90/45 අපි දන්නවා. එහෙනම් ලක්ෂයක් වටා කෝණය අංශක 360ක් නිසා 225 කියන දේ හොයාගත්තා. එතකොට 225 වෙන්නේ අංශක 45 කී ගුණයක්ද? 45 ඒවා කීයක්ද? එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් බසයෙන් එන ප්‍රමාණය වගේ. හිතන්නකො බසයෙන් එන ප්‍රමාණය
10ක් කියලා දුන්නොත් මම මේ නිකන් කියන්නේ 10ක් කියලා දුන්නොත් ඒ වගේ 5 ගුණයක්. එහෙනම් අපිට එන පිරිස දුන්නොත් කෙලින්ම හොයා ගන්න පුළුවන් 5 ගුණයක් කියන්නේ 10 වැඩි කිරීම 5. එහෙනම් බසයෙන් එන්නේ 10 දෙනෙක් නම් අපිට ගන්න පුළුවන් දුම්රියෙන් 50 දෙනෙක් එනවා කියලා. ඒ වගේ අගයක් දුන්නා නම්. නමුත් ඔයාගෙන් ඒ වගේ දේවල් අහන්නේ නැහැ. අහන්නේ මේ දක්වා විතරයි කී ගුණයක්ද. එහෙනම් දුම්රියෙන් එන ප්‍රමාණය පුතේ 5 ගුණයක්. ඔන්න ඔය විදිහට ගණන් ටික හදන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දානවා. ඔයාලට අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කැමති නම් අන්තිම මාස කිහිපේ අපි පේපර් ක්ලාස් කරනවා වෙනම අපේ තියරි අයට අපි තියරි ටික කොටස ඉවරයි. ඒ යාලට වෙනම අපි පේපර් ක්ලාස් කරනවා. ඊට අමතරව ළඟදි සම්බන්ධ වෙච්ච ළමයි පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අපි වෙනම පේපර් ක්ලාස් එකක් කරනවා. ඒ සඳහා සහභාගී වෙන්න කැමති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එතකොට අපි කොහොමද ක්ලාස් එකට සම්බන්ධ වෙන විදිහ පැහැදිලි කරන්නම්. සහ අපි මේ හැම කොටසම මේ වගේදී කතා කරනවා. හරි. එහෙනම් මේක තමයි 2022 6වෙනි ප්‍රශ්නේ බලන්න හරිම ලේසි. ওই විදිහට අපි ව්‍යුහගත රචනා හැමදේම කොටසින් කොටස කතා කරනවා. එතකොට ඔයාලට යම්කිසි ප්‍රමාණයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට පෙබරවාරි වෙද්දී සාමාන්‍යයෙන් දැනුම අඩු මට්ටමක තියෙන ළමයෙක්ට උනත් අපිට C එකක් දක්වා යන්න පුළුවන්, B එකක් දක්වා යන්න පුළුවන් විදිහට දැනුමක් හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි.